මේ ලස්සන වේව්ස් නේදනේ? නෑ. මේ රතු දෙකක් ලස්සනයි. ඒ අර මනුස්සය දෙන්නේ කොහොමද? ප්‍රීතිමත් සුබම සුබ නත්තලක් වේවා ඕගොල්ලෝ හැමෝටම. හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සාමය කුමරු ලොවට වඩින මොහොත උදා වුණා. ඉතින් මේ දෙසැම්බර් 25 උදේ මුලින්ම අපි චර්ච් එකට ගියා. ගොඩාක් වෙලා ප්‍රේ කරා. ඒ වගේම සෑහෙන වෙලාවක් චර්ච් එකේ ගත කරන්නත් පුළුවන් වුණා. මොකද හේතුව අපි ගියපු ටයිම් එකේ සෙනඟ ගොඩාක් අඩුවෙන් හිටපු නිසා. ඉතින් නත්තල් උත්සවය ලංකාවාසී කිතුණු බැතිමතුන්ට වගේම ලෝකවාසී කිතුණු බැතිමතුන්ටත් වැදගත් උත්සවයක්. ඉතින් සාමය කුමාරයා විදිහට සැලකෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරියා මව්තුමියගේ කුසින් මෙලොවට ජනිත වීම නත්තලේදී සිහිපත් කරනවා. මරියතුමිය හා ජුසේතුමාට දාව ගවලනක ඉපදුණු ජේසුතුමාගේ උපත ගැන බයිබලයේ සඳහන් වෙනවා. ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරන්න තමයි කිතුණු බැතිමතුන් විසින් නත්තල් දිනේ මේ විදිහට උත්සවාකාරයෙන් සමරන්නේ. ඉතින් එන්නක පොඩි දෙයක් පෙන්වන්න. නත්තල කියද්දි මතක් වෙන විශේෂම දෙයක් තමයි ගවලෙන. ජේසුස් සමිදානන් ලොවට බිහි වූ ස්ථානය. ඉතින් අපේ චර්ච් එකේ මෙදාසරේ ගවලෙන හදලා තිබුණේ මෙන්න මෙහෙමයි. ගම් වතුරෙන් පීඩාවට පත් වෙලා ඉන්න අවතැන් වූ ජනතාව සිහිපරන්න එක්කම තමයි මේ විදිහට මේ ගවලෙන හැදුවා කියලා චර්ච් එකේ ෆාදර් අපිට කිව්වේ. ඉතින් හැම අවුරුද්දකම නත්තල් දවසේ රැයට මෙතන ලොකුවටම මියුසිකල් ෂෝ එකක් පවත්වනවා. මෙදා සැරේ ඒක කැන්සල් කරලා ඒ මුදල් අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් වෙන් කරා කියලත් අපිට මෙහිදී දැනගන්න ලැබුණා. ඉතින් මේ වෙනකොට ලොකුම ලොකු වඩගින්නකින් හිටිය නිසා ඊළඟට අපේ ස්පොට් එක උනේ ලන්ච් එක ගන්න තැන. බලන්නකෝ මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් ගොඩක් වීඩියෝ ක්ලිප්ස් නම් නැහැ මොකද බඩගින්න හිටිය නිසා කැම දැක්කට පස්සේ ඔක්කොම අමතක වෙනවනේ. අපි මෙතනින් ඕඩර් කරේ තායි රයිස් එකක්. වෙන තැනකින් තව දේවල් කන්න ඕන නිසා රයිස් එකයි ඕඩර් කරේ. ඇත්තට මේක රස නැහැ කියලා දැන් තමයි මට හිතෙන්නේ. මේක කාලා ඉවර වෙනකොට අපි දෙන්නම වන්ඩිෆුල්. ඒ නිසා වෙන කොහෙන්වත් මොනවාක්වත් කන්න ඉඩක් තිබුණේ නැහැ. ඉතින් අපි ලන්ච් එක අරගෙන ඉවර වුණා. ඊට පස්සේ තමා තියෙන ආසම දේ මොකද්ද බලන්නකෝ. ඔව් මේ තියෙන්නේ shopping time. under eye darkness වලට සීරම් එකක් ගන්න කියන ස්පා සැලෝන් එකට ගියා. ඒත් එක්කම එතන මොඩෙල් එක තිබුණා. ඒකටත් ගියා බට් ඉතින් නම් ඇඳුම් කිසිම දෙයක් ගත්තේ නැහැ. මේ වෙනකොට වෙලාව හවස 4:35 වගේ. ඒ නිසා ඉතින් ගෙදර එන්න මේ ලස්සන වේව්ස් නේදනේ? අපි shopping කරලා ඉවර කරා. බලන්නකෝ ඒ අතරේ ලස්සන ඉයරින්ග්ස් වගේක් හම්බුණා. හරිම ලස්සනයි ඒවා. අන්කොමන් ඩිසයින්ස් ටිකක් තියෙනවා. තොර ඉන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය දේ එකපාරින් ගන්න පුළුවන්. ඉතින් අපි උදේ ඉඳන් ගත්ත ෆොටෝස් වීඩියෝ එකේ අවසානයට ඇඩ් කරලා තියෙනවා.
ක්‍රිස්මස් ඩේ ව්ලොග් එක මෙහෙම තමයි ඉවර වුණේ. ඔයාලා කොහොමද ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න මතක කරන්නත් එපා.